බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්. හිරු බස්නාහිරෙන් අස්ථානගත වෙමින් සිටියේය. රතු ගිනි බෝලයක්ව හිරු නික්ම යද්දී ඒ සැඩපවේ අවසන් කිරණ වැටී තිබුණි උස්ම තුරුවල අගිස්සේ දළුවලටය. ඒවායේ සියුම් සුමුදු පත්‍ර ඒ සැඩපවේ අවසන් පීඩාව දරමින් සිටි මෙලවුණු උවනතිනි. මම බුලුගහ දෙස බැලිමි. ගහේ එක් කොළයක්වත් නැත. ඒ කොළ නැති ගහේ අතුවලට වැටි රතු හිරු කිරණ නිසා ඒවායේ දාර දිලිසුනේය. ඒ දිලිසෙන දාර සහිත අත්තේ උඩටම වී බොල්ගොඩ වැව දෙස බලා සිටින්නේ වඳුරු රැළේ නායකයාය. ඌ නිසල්මනී වැව දෙස සියල්ලට ඉහලින් බලා සිටින්නේ භාවනා කරන්නාක් මෙනි. වෙනදා අතුපතර දුවමින් බොහෝ කලබලකාරී ලෙස හැසිරෙන වඳුරු නායකයා අද මෙතරම් නිසල්මන්ව සිටින්නේ ඇයි? ඒ සංයමයෙන් යුතු එහෙත් තේජාන්විත බැල්ම ඇත්තේ රජෙක් සදිසි පෙනුමකි. ඌ රැහේ නායකයාය. ඒ නායකත්වයට මේ සංයමය ආභරණයකි. වඳුරු රැළේ නායකයා දෙස බලාහුන් මට මතක් වූයේ ඇලෙක්සැන්ඩර් ඉසායේවිච් සොල්සෙනිත්සින්ඩයා. මිනිසුන් සංයමයෙන් යුතුව එහෙත් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නේ සහ වැඩ කරන්නේ කෙසේද යන්නට හොඳම උදාහරණය සොල්සෙනිත්සින්ඩය. සොල්සෙනිත්සින් අපූරු පොතක් ලියුවේය. ඔහු ලියුවේ එක් අපූරු පොතක් නම් නෙවේ. ඔහු ලියූ පොත් සියල්ල අපූරුය. එහෙත් එක් පොතක් ඒ සියල්ල අභිබවා අපූරුය. ඒ පොත නොකියවූ කෙනෙක් වූවද දන්නා පාඨයක් එහි තිබේ. කියවා බලන්න. පොත නොකියවුවේ වූවත් ඔබත් මේ වාක්‍ය නම් දන්නා බව නිසැකයි. රටකට ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු ඉන්නම කියන්නේ ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා වගේ. අපේ රටේ සාහිත්‍යවේදීන්ද එසේ යයි කියාගන්නා අයද බොහෝ විට මේ පාඨය මුමුණනු මා අසා තිබේ. ශ්‍රේෂ්ඨත්වය නිර්වචනය කරන්නේ කෙසේද යන්න ගැන ගැටලු තිබෙන්නට හැකිය. ශ්‍රේෂ්ඨත්වය ගැන මාද යම් යම් කරුණු අසා තිබේ. විලියම් ෂේක්ස්පියර් කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට ළඟා වෙන ක්‍රම 3ක් ඇති බවකි. කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වය ඉබේ ලැබේ. ශ්‍රේෂ්ඨත්වය සමහරුන්ගේ ඇඟේ ගසනු ලබති. තවත් සමහරු ශ්‍රේෂ්ඨත්වය ආයාසයෙන් ලබා ගනිති. සොල්සෙනිත්සින් වැටෙන්නේ තෙවැනි ගණයටය. ඔහු ශ්‍රේෂ්ඨත්වය ලබා ගන්නේ අනේක විද තාඩන පීඩන වලට ලක්ව අවසානයේය. එයද ඔහු නිකම්ම බාරගන්නට කැමති වූයේ නැත. ඒ කතාව ඔබ දැනගත යුතුය. බුලුගහ යට නිහඬ පරිසරය මසිත ගෙන ගියේ සෝවියට් රුසියාව වෙතය. සොල්සෙනිත්සින් රාජ්‍ය ද්‍රෝහී චෝදනා මත වහාම අත්අඩංගුවටගෙන රටින් පිටුහල් කරන ලද්දේ 1974 පෙබරවාරි 12 වෙනිදාකය. එයට හේතු වූයේ ඔහු ලියූ කෘතියකි. ඒ චිර ප්‍රසිද්ධ ගුලාක් ආකිපෙලාක් නැමැති නවකතාවයි. ගුලාක් ආකිපෙලාක් ගැන වෙනම දවසක කතා කරන්නට බලාපොරොත්තු වෙමි. කලක් ගත විනි. 1990 දී යලිත් සොල්සෙනිත්සින්ට සිය මව්බිමේ දොරටු විවර විනි. එහෙත් ඔහු සෝවියට් පොළොවට පයගසන්නේ ඊට වසර 4කට පසුවය. එනම් 1994 දීය. පුරවැසි භාවයේ හිමි වූවද සොල්සෙනිත්සින් සෝවියට් දේශයට නොපැමිණියේ මන්දයයි ඔබට කුකුසක් පැන නගිනු ඇත. හෘදය සාක්ෂියක් ඇති
ලේඛකයෙකු කියන්නේ රටකට ආණ්ඩුවකි. සොල්සෙනිට්සින්ම කියූ වාක්‍යයකට ඌන පූර්ණයක් එක්කිරීම ගැන අමනාප නොවනු ඇතැයි සිතමි. ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු කියන්නෙම හෘදය සාක්ෂියක් ඇති අයෙක් බව ඔබ පිළිගනු නිසැකය. අවුරුදු 4ක පමාව ලේඛකයාගේ කොන්දේසියක් නිසාම සිදුවුවකි. මා සෝවියට් දේශයට පය තබන්නේ මගේ පොත් සෝවියට් දේශයට ආපසුවයි. ඒ සොල්සෙනිට්සින්ගේ වදන්ය. ලේඛකයෙකුට වටින්නේ ගරු බුහුමන් හෝ ප්‍රශස්ති නොව තම නිර්මාණ මහ පොළොව මත පැලවීමය. වේදිකා ගානේ මාධ්‍ය හමු ගානේ පුරසාරම් දොඩවන බොහෝ සාහිත්‍යවේදීන්ට සොල්සෙනිට්සින් කියන්නේ වැලි කැටයක් ගානේ හැදෑරිය යුතු මහ පොළොවකි. පළමුව සෝවියට් දේශයට පැමිණියේ සොල්සෙනිට්සින් නම් සාහිත්‍යකාරයාය. සොල්සෙනිට්සින් නම් රූපකාය සෝවියට් දේශයට පය තබන්නේ ඉන් වසර 4කට පසුවය. සාහිත්‍යවේදීන් කියන්නේ එවැන්නන්ටය. ඔවුහු ළඟ තියෙන සැප සම්පත් වෙනුවෙන් සාහිත්‍ය පාවා දෙන්නේ නැත. හොරණෑකරුවන් වෙන්නේද නැත. ලෝකයේ මොන යම් හෝ දේශයක සාහිත්‍යකරුවන් පරිස්සම් විය යුතු දෙයක් ඇත. ඒ දේශපාලන අනුග්‍රහයයි. සාහිත්‍ය හා දේශපාලනය එක්තැන්වීම කුමන රටකට හෝ ගැලපෙන්නේ නැත. දේශපාලන පක්ෂ හෝ දේශපාලන නායකයන් සාහිත්‍යකරුවන්ට අනුග්‍රහ දක්වන්නේ නම් හෝ සාහිත්‍යකරුවන් දේශපාලකයන්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වීම හෝ මේ ආකාරයම දීර්ඝකාලීනව හානි කරන්නේ රටට සහ රටේ ජනතාවගේ හදවතටය. සොල්සෙනිට්සින්ට සිදු වූ දෙය මේ සියල්ල සඳහා ජීවමාන සාක්ෂියය. සොල්සෙනිට්සින් The First Circle නම් මේ කෘතිය ලියන්නේ මේ සියලු අබග්ග හා වේදනාත්මක මුහුණුදීම් වලට පසුවය. ඒ ලෝක පූජිත නවකතාව සිංහලයට නගන්නේ ආචාර්ය W.A. අබේසිංහය. ඒ වෙනුවෙන් ඔහු හොඳම පරිවර්තික කෘතියට හිමි රාජ්‍ය සම්මානයද දිනාගත්තේය. වෙළුම් 3කින් හා කොටස් 7කින් යුතු මේ කෘතිය සෝවියට් කඳවුරු පද්ධතිය ගැන කරන ලද සත්‍යවාදී ඌද විශ්වසනීය ඌද කෘතියකි. තමා සහ තමා දැන සිටි සිරකරුවන් 256 දෙනෙකුගේ අත්දැකීම් පාදක කොටගෙන ලියන ලද මේ කෘතිය ලෝකයේ දණ්ඩන ක්‍රමය පිළිබඳ කරන ලද පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙසද සැලකේ. මුල් කවයේ නවකතාවේදී වොලෝදීන් නැමැති තරුණ රාජ්‍ය නිලධාරියා නිකොලායි ගලකෝව් නම් තම මස්සෙනා වූ ලේඛකයාට කරන ප්‍රකාශයක් මෙහිලා සඳහන් කරමි. නමුත් ඉතින් සාහිත්‍යයක් තියෙන්නේ කුමකටද? ලේඛකයන් ඉගැන්විය යුතුයි නේද? මඟ පෙන්විය යුතුයි නේද? හැමදාමත් අදහස් කරන ලද්දේ ඒ නොවේද? රටකට ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියන්නේ කම්පනයට පත්වෙන්න එපා. මං ඒක කොඳුරලා හිමින් සේරුවේ කියන්නම්. හරියට තවත් ආණ්ඩුවක් තියෙනවා වගේ. කිසිම රාජ්‍ය පාලනයක් ශ්‍රේෂ්ඨ ලේඛකයන්ට ආදරය නොකරන්නේ ඒ නිසයි. ඔවුන් සැලකන්නේ අල්ප ලේඛකයන්ට විතරයි. මේ සත්‍යයක් බැව් ඔබ දනී. සොල්සෙනිට්සින් වොලෝදීන්ට මේ කියන්නේ හිමින් සේරුවේ කොඳුරා කියන්නම් කියාය. ඒ කියන්නේ මේවා ටිකක් සද්දෙන් කීම පවා භයානකය. එහෙත් සොබාදහම හිමින් සේරුවේ බොහෝ දේ සඳහා නිවැරදි පිළිතුර දෙන්නේය. 1970 සොල්සෙනිට්සින්ට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ ඒ නිසා පුරවැසිකම ගන්නට කල්මැරුවාසේ. හේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිළිගන්නේද වසර 4ක් ගෙවී ඉන්නෙක් පිටි 1974 දීය. සියල්ල සිහිපත් වූයේ බුලුගහේ උඩමාත්තේ වාඩි වී
තමන්ගේ පාඩුවේ එහෙත් සියල්ලට ඉහලින් අභිමානයෙන් සිටින වඳුරු නායකයා නිසාය. අදීන බව එන්නේ හෘදය සාක්ෂියේ අවම බර නිසා නොවේ දැයි ඉන්නෙක් පිති මට සිතිනි. බැස යන හිරුගේ අවසන් කෙරෙන වැටි වඳුරු නායකයාගේ රෝමකූප දිස්න දුන්නේය. ඔවුන් නිසොල්මනේ අවසන් හිරු කිරණ වෙදෙමින් සිටියේ කොතරම් සැහැල්ලුවෙන්ද. එහෙත් අපට ඒ සැහැල්ලුව තිබේද? පිළිතුර තිබෙන්නේ ඔබ ළඟය. බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්.